ආදරණීය ගුරුවරුනි, ඔබ මෙවර EB1 සඳහා ලියන කෙනෙක්ද? එහෙමනම් ඔබට අත්‍යවශ්‍ය මොඩියුල් එකක් අපි අද කතා කරන්නේ අධ්‍යාපනය සඳහා ඩිජිටල් තාක්ෂණය. අපි බලමු මේකේ විෂය කන්ටෙන්ට් එක කොච්චරක්ද කියන එක. ඔබ මේ සඳහා සූදානම් වෙන්නේ කොහොමද කියන එක. අපි අද ප්‍රශ්න සහ පිළිතුරු සාකච්ඡා කරනවා මේ හැඳින්වීමත් එක්කම. ඒ නිසා ඔබ දිගටම මේ YouTube එකේ රැඳිලා ඉන්න. ඔබට අවශ්‍ය තොරතුරු අපි මෙහිදී ලබා දෙනවා. අපි බලමු මූලික කුසලතා ලබා ගැනීම කියන එකේදී මේ මොඩියුල් එකේදී විශේෂයෙන්ම මූලික IT කුසලතා, අන්තර්ජාල සහ විද්‍යුත් තැපෑල, පරිගණක හાર્ඩ්වෙයාර් පිළිබඳ මූලික කරුණු, තොරතුරු තාක්ෂණික යෙදවීම, මේ කියන්නේ IT ඇප්ලිකේෂන් වගේ දේවල් පිළිබඳව ඔබ ලබලා තියෙන මූලික කුසලතා මොනවද කියන එක. එතකොට මේ මොඩියුල් එකකින් ඒක පිළිබඳව හොයා බලනවා. ඊළඟට අපි දෙවන ටොපික් එක විදිහට, ඒ කියන්නේ මොඩියුල් එකේ අන්තර්ගතයේදී දෙවනි එක විදිහට teaching learning tools විශේෂයෙන්ම බ්ලූම්ගේ වර්ගීකරණයේදී මට්ටම් 6කදී කතා කරනවා මේ හැම මට්ටමකම කොහොමද EduTech පාවිච්චි කරන්න කියන එක. අපි උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම බ්ලූම්ගේ වර්ගීකරණයේ මතක තබා ගැනීම කියන එක ස්ටෙප් එකේදී කොහොමද ඒකට EduTech පාවිච්චි කරන්න කියන එක සොයා බැලීමක් කරනවා. ඒ වගේම තමයි මේ පවතින මෙවලම් ප්‍රායෝගිකව යොදාගන්නේ කොහොමද කියන එක. විශේෂයෙන්ම ඔය Excel Word වගේ දේවල් ඔබ ඒ පිළිබඳව ඔබට තියෙන දැනුම කොයි වගේද කියන එක. ඊළඟට තුන්වෙනි ටොපික් එක විදිහට blended learning කියන එක. blended learning approach කියන්නේ සම්මිශ්‍රිත ඉගෙනුම් ප්‍රවේශය. මොකද්ද blended learning කියන්නේ? flip classroom කියලා කියන්නේ, rotation classroom කියන්නේ මොකද්ද කියන එක පිළිබඳව ඔබ දැනගෙන ඉන්නවාද? ඒ වගේම learning management system එක ගැන ඔබ මොනවද දන්නේ? LMS එක ගැන මොනවද ඔබ දන්නේ? learning management system එක online learning එකක් කොහොමද කරන්නේ? ඒ වගේම තමයි LMS එකක් භාවිතා කරලා කටයුතු කරන්නේ කොහොමද? work කරන්නේ කොහොමද? ඒ වගේම ඒ ඉගෙනීම් ක්‍රියාවලියට LMS එක ඇති විශේෂාංග සහ මෙවලම් මොනවද? ඒ වගේම lesson plan එකක් සකස් කරගන්නේ කොහොමද LMS එකකින්? ඔන්න 6 වෙනි ටොපික් එක විදිහට ආචාර ධර්ම පද්ධතිය ගැන කතා කරනවා. විශේෂයෙන්ම තොරතුරු සාක්ෂරතාව සහ මාධ්‍ය සාක්ෂරතාවයේ ethics තියෙන්න ඕන. එහෙම නොවුනොත් තමයි fake news වගේ ඒවා ගොඩ අය share කරන්නේ. ඒ වගේම තමයි සමහර අය Taman අදාළ තොරතුරු අරගෙන ඒවා Tamanගේ තොරතුරු විදිහට නිර්මාණය කරන්නේ. ඒ නිසා ආචාර ධර්ම තියෙන්න ඕන අපිට මේ තොරතුරු සාක්ෂරතාව සහ මාධ්‍ය සාක්ෂරතාවයේදී. ඒ වගේම අපි කතා කරන්න ඕන information literacy model ගැන. සාමාන්‍යයෙන් අපි මොඩල් කීපයක් ගැන කතා කරනවා. ඒ මොඩල් වලින් මොනවද කරන්නේ කියන එක අපි සාකච්ඡා කරනවා. මේක තමයි නම් ඔබේ විෂය කන්ටෙන්ට් එක. මේන් එහා ඔබට ප්‍රශ්නයක් අහන්න විදියක් නැහැ. මේ ටොපික් 6 ඇතුලේ තමයි ඔබගෙන් ප්‍රශ්නයක් අහනවා නම් අහන්නේ. අපි බලමු එහෙනම් දැන් මොකද්ද ඩිජිටල් තාක්ෂණය කියන්නේ කියලා. ඩිජිටල් තාක්ෂණය කියන එක මම ප්‍රශ්නයක් අහනවා ඔබගෙන්. ඔබගෙන් ප්‍රශ්නය අහන්නේ මම ඩිජිටල් තාක්ෂණය යන කුමක්ද? එය අධ්‍යාපනය සඳහා යොදාගන්නේ කෙසේද? කියලා ප්‍රශ්නයක් ඇහුවා කියලා හිතන්නකෝ. ඔබගේ EB ප්‍රශ්න පත්‍රයේ තිබුණේ කියනකෝ. හැබැයි ඩිජිටල් තාක්ෂණය යන කුමක්ද කියලා අහලා තිබුණේ නැතත් ඩිජිටල් තාක්ෂණය අධ්‍යාපනය සඳහා යොදාගන්නේ කෙසේද කියන ප්‍රශ්නයක් අහන්න පුළුවන් නේද? එහෙනම් අපි දැන් බලමු ඩිජිටල් තාක්ෂණය කියලා කියන්නේ මොකද්ද? දත්ත සහ තොරතුරු පරිගණකයක් මගින් තේරුම් ගන්න පුළුවන් විදිහට බිංදුව සහ 1 යන ද්විමේය සංඛ්‍යාංක, ඒ කියන්නේ බයිනරි කෝඩ් එකක් ලෙස ගබඩා කිරීම, සැකසීම සහ හුවමාරු කිරීම සඳහා භාවිතා කරන තාක්ෂණික ක්‍රමවේදය. එතකොට සරලවම කියනවා නම් දත්ත සහ තොරතුරු පරිගණකයක් මගින් තේරුම් ගත හැකි පරිදි බිංදුව සහ 1 යන ද්විමේය සංඛ්‍යා ලෙස ගබඩා කිරීම, සැකසීම සහ හුවමාරු කිරීම කියන එක. එතකොට ඒක ඉගෙනීම් ක්‍රියාවලියේ වඩා සක්‍රිය කරගන්න, පහසු කරගන්න, ඵලදායීව යොදා ගන්න ඩිජිටල් මෙවලම් මෘදුකාංග සහ අන්තර්ජාලය භාවිතා කරන එක තමයි අධ්‍යාපනය සඳහා යොදා ගන්නවයි කියන එක. එහෙමනම් අපි මේකෙන් අහනවා මෙන්න මේ විදිහේ ප්‍රශ්නයක්. බලමු ප්‍රශ්නේ. අන්තර්ජාලය සහ ඩිජිටල් මෙවලම් භාවිතයෙන් සිසුන්ට තමන්ට ගැළපෙන වේගයකින් සහ කාලයකදී ඉගෙනුම් කටයුතු වල නිරත වීමට අවස්ථාව ලබා දීම. මොකක්ද උත්තරේ? බහුවර්ණ ප්‍රශ්නයක් කියලා හිතන්න. ඔබට බහුවර්ණ ප්‍රශ්න 40ක් තියෙනවා. ඒ 40න් එකක් විදිහට මෙහෙම එකක් ආවොත් ඔබ ගන්න උත්තරේ මොකද්ද? ස්වයං අධ්‍යයනය සහ නම්‍යශීලී ඉගෙනුම. ඒ කියන්නේ self speed. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඔබට ස්වයං වේගයකින් එහෙම නැත්නම් නම්‍යශීලී ඉගෙනුමක් ඔබට
තිබිය යුතුයි. ඒ හින්දා ස්වයං අධ්‍යයනය සහ නම්‍යශීලී ඉගෙනුම කියන එක තමයි ඔබ තෝරගන්නේ. ඊළඟට අපි දෙවෙනි ප්‍රශ්නේ විදිහට ගියොත් එහෙම ඩිජිටල් තාක්ෂණය මගින් දත්ත සහ තොරතුරු පරිගණක මගින් තේරුම් ගැනීමට සකස් කරනු ලබන්නේ කුමන සංඛ්‍යාංක ක්‍රමයකද? මම කිව්වා ඔබට දීමේ සංඛ්‍යාංක 0 සහ 1 කියන එක බයිනරි කෝඩ් එකක් කියලා කිව්වා මම. එහෙනම් ඒක තමයි ඔබට තෝරන්න තියෙන්නේ. තුන්වෙනි ප්‍රශ්නේ අපි ගත්තොත් එහෙම ඉගෙනුම සහ ඉගැන්වීම් ක්‍රියාවලිය වඩා සක්‍රිය කරන්න, පහසු කරන්න, ඵලදායී කරන්න ඩිජිටල් මෙවලම් මෘදුකාංග අන්තර්ජාලය සක්‍රීය ක්‍රියාත්මක කිරීමේ ක්‍රියාවලිය. ඒ කියන්නේ නිවැරදිව හඳුන්වා දෙන්නේ කොහොමද කියන එක. ගත්තොත් එහෙම ඒකෙදී එන්නේ මොකද්ද? අධ්‍යාපනයේදී තොරතුරු හා sannivedana තාක්ෂණය භාවිතය කියන එක. එහෙනම් ඔන්න ඔබට ප්‍රශ්න තුනටම උත්තරේ හම්බුණා. ඔබට හරිම ලේසියෙන් උත්තර ටික සිලෙක්ට් කරගන්න පුළුවන්. ඔන්න අපි බලමු එහෙමනම් බ්ලූම්ගේ වර්ගීකරණය. මේ බ්ලූම්ගේ වර්ගයේ මේ සංවිධානය කරන ලද රූප රාමුවක් තියෙන්නේ. මේක මට්ටම් 6කදී කතා කරනවා. මේ සෑම මට්ටමකදීම බ්ලූම්ගේ වර්ගීකරණයේදී EduTech කියන එක භාවිතා කරන එක නවීන අධ්‍යාපන තාක්ෂණය භාවිතා කරනවා. සෑම මට්ටමක උදාහරණයක් විදිහට අපි ගත්තොත් එහෙම මතක තබා ගැනීම. ඒකෙදී අපි භාවිතා කරන ඩිජිටල් ටූල් මොනවද, ඇප්ස් මොනවද කියලා අපි හොයනවා. එහෙමනම් අපි බලමු මතක තබා ගැනීම කියලා කියන්නේ මොකද්ද? මතක තබා ගැනීම කියලා කියන්නේ තොරතුරු නැවත නැවත මතක් කිරීම. ඒක කරන්නේ කොහොමද? අන්තර්ජාලයෙන් තොරතුරු සොයනවා, සලකුණු කරගන්නවා, භාවිතයට ගන්නවා. ඒ භාවිතා කරන්න පුළුවන් EduTech මෙවලම් මොනවද? සාමාන්‍යයෙන් Quizlet, ඒ වගේම Kahoot, Anki, Google Search වගේ දෙකකින් අපිට මේ මතක තබා ගැනීම සඳහා අවශ්‍ය දත්තයන් තෝරගන්න පුළුවන්. අපි ඊට පස්සේ බලමු තේරුම් ගැනීම. එහෙම නැත්නම් අවබෝධය, understanding කියන එක. understanding කියලා කියන්නේ මොකද්ද? තමන් ඉගෙනගත් කරුණු අර්ථය තේරුම්ගෙන ඒක තමන්ගේ වචන වලින් පැහැදිලි කිරීම. විශේෂයෙන් අපි ගත්තොත් එහෙම ඔන්න සංකල්පයක් තියෙනවා. ඒ සංකල්පය අපි ඉන්ටර්නෙට් එකෙන් ගන්නවා කියලා හිතන්නකෝ. හැබැයි ඒ ගත්ත එක තමන්ගේ වචන වලට පෙරලා ගන්න එක, තමන්ගේ දෙයින් නිර්මාණය, තමන්ගේ වචන වලින් පැහැදිලි කරන එක. ඒ තුල සංවිධානය කරගන්න එක තමයි. උදාහරණයක් තවත් කිව්වොත් එහෙම අපි හිතුවොත් එහෙම ඔන්න භූ විෂමතා කලාප, ලංකාවේ භූ විෂමතා කලාප අපි හොයනවා. හොයලා අපි වර්ගීකරණයක් කරගන්නවා, සාරාංශ කරනවා. ඒක අපි මයින්ඩ් මැප් එකකින් ඇඳලා පෙන්නනවා. එහෙමත් නැත්නම් අපි හිතුවොත් එහෙම බෙන්ඩූරාගේ සමාජ ඉගෙනුම් න්‍යාය කියලා ඒ concept එක තියෙනවා. ඒකෙන් අපි ගන්නවා. ඒ concept එක අපේ පන්ති කාමරයට approach කරන්නේ කොහොමද කියන එක. එන්නේ ඒක අපි සංවිධානය කරගන්නේ. එහෙමනම් ඔන්න භාවිතා කරන්න පුළුවන් EduTech මෙවලම් මොනවද කියන එක ඔබට පේනවා. සාමාන්‍යයෙන් Padlet, Canva වගේ ඒ වගේම YouTube වලින් ඔබට මේ අවබෝධය එහෙම නැත්නම් understanding කියන එක ඒ තොරතුරු සොයාගත හැකියි. ඊළඟට අපි බලමු යෙදවීම කියන එක. එහෙම නැත්නම් ප්‍රායෝගිකව භාවිතා කිරීම, applying කියන එක. ඇත්තටම හරිම වැදගත් මේ step එක බ්ලෝන්ගේ. ඒ වගේම මේ යෙදවීම කියලා කියන්නේ උගත් සිද්ධාන්ත ප්‍රායෝගිකරණයට හසු කිරීම. එහෙම නැත්නම් අලුත් විදිහට ප්‍රායෝගිකව යොදා ගැනීම. සාමාන්‍යයෙන් අපිට මේකෙදි කරන්න තියෙන්නේ ඩිජිටල් ක්‍රියාකාරකමක් විදිහට දත්ත ඉදිරිපත් කිරීම, ප්‍රසන්ටින්, ඒ වගේම වීඩියෝ, ශ්‍රව්‍ය දෘශ්‍ය පටිගත කිරීම, රෙකෝඩින්, වීඩියෝ, ඔඩියෝ. එතකොට සිමියුලේෂන් භාවිතය කියලා කියන්නේ මොකද්ද? සාමාන්‍යයෙන් සැබෑ ලෝකයේ පවතින පද්ධතියක්, එහෙම නැත්නම් ක්‍රියාවලියක්, සිදුවීමක් පරිගණක ආකෘතියක් හෝ පරිසරයක් ඇසුරින් අනුකරණය කරලා පරීක්ෂා කිරීමේ තාක්ෂණය සිමුලේෂන් කියලා කියන්නේ. විශේෂයෙන් ඔබ දන්නවා වීඩියෝ ගේම් වගේ දේවල්. සාමාන්‍යයෙන් සැබෑ ලෝකයේ සමාන පරිසරයක් තුළ මේවා හදලා තියෙනවා. එතකොට අපිට තියෙන්නේ ඒ සඳහා තාක්ෂණය පාවිච්චි කරන විදිය ගැන දැනගන්න. එතකොට ඔබට මෙතනදී සාමාන්‍යයෙන් Google Slide, Screen Record, Flip වගේ දේවල් පාවිච්චි කරන්න පුළුවන්. ඊළඟට අපි බලමු විග්‍රහ කිරීම, එහෙම නැත්නම් ඇනලයිසින් කිරීම, එහෙම නැත්නම් විශ්ලේෂණය කිරීම බ්ලූම්ගේ 4 වෙනි ස්ටෙප් එකේදී. මෙතනදී අපි කතා කරන්නේ විග්‍රහ කිරීමේදී තොරතුරු කොටස් වලට වෙන් කරලා සංසන්දනය කරලා සම්බන්ධතා හඳුනගෙන තාර්කිකව සිතනවා, විශ්ලේෂණය කරනවා, ප්‍රස්තාර නිර්මාණය කරනවා, සමීක්ෂණය කරනවා, විසිරීම් පැවැතීම් ඇඳලා ගන්නවා. එතකොට මේ සඳහා අපිට පුළුවන් Google Form, Google Sheet, Excel වගේ දේවල් පාවිච්චි කරන්න. එතකොට ඒක තමයි භාවිතා කරන්න පුළුවන් EduTech මෙවලම්. ඔබට හැම එකටම මම EduTech මෙවලම් දීලා තියෙන්නෙම ඔබට ප්‍රශ්නයක් ඇහුවොත්
එහෙම බ්ලූම්ගේ වර්ගීකරණය යටතේ කියලා නෙමේ සාමාන්‍ය විග්‍රහ කිරීම ඇනලයිසින් වලදී අපි මොනවද පාවිච්චි කරන්න පුළුවන් එඩියුටෙක් මෙවලම් කියලා කියනකොට මොනවද ඒකෙන් ඩිජිටල් ක්‍රියාකාරකම් දත්ත විශ්ලේෂණය ප්‍රස්ථාර නිර්මාණය සමීක්ෂණය පැවැත්ම ඇඳීම ඒ වගේ පැතිරීම ඇඳීම වගේ දේවල්. එතකොට ඒවට භාවිතා කරන ටෙක් මෙවලම් ඒ වෙන ටූල් මොනවද එඩියුටෙක් මෙවලම් මොනවද කියලා ඇහුවොත් ඔබට ඔන්න ඒකටත් Google Form Google Sheet Excel වගේ දේවල් ගන්න පුළුවන්. අපි ඊළඟට බලමු ඇගීම ඉවලුවේටින් කියන එක. ඇගීමේදී සිද්ධ වෙන්නේ මොකක්ද කියන එක බලමු. ඇගීමේදී සාමාන්‍යයෙන් ඔබට තොරතුරු නිර්මාණය ඒ කියන්නේ ඔබ ගාව තියෙන තොරතුරු එහෙම නැත්නම් ඔබ සොයන තොරතුරු සාමාන්‍ය නිර්ණායක මත පදනම් ඇගීම සාකච්ඡා කරනවා අදහස් දක්වනවා සමවයස් ඇගීම් කරනවා විශේෂයෙන්ම peer learning peer assessment peer reviewing වගේ දේවල් වලින් ඔබ මේ ඩිජිටල් ක්‍රියාකාරකම් කරනවා මේ ඇගීම කියන ඉවැලුවේෂන් එකේ. ඒ කියන්නේ පස්වෙනි ස්ටෙප් එකේදී මේකෙදී භාවිතා කරන්න පුළුවන් එඩියුටෙක් මෙවලම් මොනවද? Google Doc ඒ වගේම Moodle ඒ වගේම LMS එක ඒ වගේ ඔබට එඩියුටෙක් මෙවලම් ඔබට පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම තමා ඔබට නිර්මාණය කිරීම. ඒ කියන්නේ ක්‍රියේටින් කියන එක. ක්‍රියේටින් වලදී ඔබ අනිවාර්යයෙන්ම නව දෙයක් සාමාන්‍ය ලබාගත් දැනුම උපයෝග කරන අලුතින් දෙයක් ක්‍රියේට් කරන එක නිර්මාණය කරන එක. සාමාන්‍යයෙන් ඔය ඔබ දන්නවා ඩිජිටල් අන්තර්ගත නිර්මාණය වීඩියෝ වගේ දේවල් හදන එක ඔබට මෙතනදි කරන්න පුළුවන්. අපි එතකොට බලමු එහෙනම් බ්ලූම්ගේ වර්ගීකරණය අනුව සාමාන්‍යයෙන් ශිෂ්‍යයන්ට එහෙම නැත්නම් ඉගෙන ගන්නා තුල මතක තබා ගැනීමේ තාක්ෂණයේ සිට මතක තබා ගැනීමේ මට්ටමේ සිට අලුත් දේ නිර්මාණය කියන්නේ ක්‍රියේටින් කරන තෙක් දක්වා higher order thinking එකක් යටතේ අධ්‍යාපනික තාක්ෂණය යොදා ගන්න මහෝපකාරී වෙනවා. අපි එහෙනම් බලමු ඊළඟට ඒකෙන් අහන ප්‍රශ්න ටික මොන වගේද කියලා. බ්ලූම්ගේ වර්ගීකරණයට අනුව මතක තබා ගැනීම ඒ කියන්නේ රිමෙම්බරින් කියන එක මට්ටම භාවිතා කරන්න පුළුවන් ඩිජිටල් මෙවලම් වන්නේ මින් කුමක්ද කියන එක. ඔබට දැන් ඔන්න ප්‍රශ්නේ පැහැදිලි. එතකොට අපි දන්නවා මතක රිමෙම්බරින් කියන එකේදී අපි මෙන්න මේ කියන ක්විස්ලට් කහෝට් වගේ දේවල් පාවිච්චි කරන්න පුළුවන් එඩියුටෙක් මෙවලම් විදිහට එහෙම නැත්නම් එඩියුටෙක් ටූල් විදිහට ගන්න පුළුවන්. ඊළඟට තොරතුරු කොටස් වලට වෙන් කර සංසන්දනය කිරීම සහ තාර්කිකව සිටීම බ්ලූම්ගේ වර්ගීකරණයේ කුමන මට්ටමට අයත් වේද කියලා කිව්වොත් එහෙම ඔබට මේ කොටස් වලට වෙන් කිරීම සංසන්දනය කිරීම අයිති වෙන ඇනලයිසින් වලට ඒ කියන්නේ විග්‍රහ කිරීම කියන ස්ටෙප් එකේ. ඊළඟට අපිට තුන්වෙනි එක ගත්තොත් එහෙම ඩිජිටල් අන්තර්ගත නිර්මාණ කිරීම. ඒ කියන්නේ ක්‍රියේටින් කියන එක. කෝඩින් වැනි ක්‍රියාකාරකම් බ්ලූම්ගේ වර්ගීකරණයේ කුමන ඉහළ මට්ටමක නියෝජනය කරයිද කිව්වොත් ඒක අනිවාර්යයෙන්ම ඔබ දන්නවා නිර්මාණය කිරීම එහෙම නැත්නම් ක්‍රියේටින් කියන එක. හරි. අපි දැන් බලමු අධ්‍යාපනය සඳහා ඩිජිටල් තාක්ෂණය යොදාගන්නේ කොහොමද කියන එක නැවත වතාවක්. ඔන්න අධ්‍යාපන ශාස්ත්‍රය තුළ ඩිජිටල් ගන්න හැටි. එඩියුටෙක් ප්‍රධාන ආකාර කීපයකින් සිද්ධ වෙනවා විශේෂයෙන්ම LMS එක. එහෙම නැත්නම් virtual classroom එක. ඔන්න පළවෙනි එක විදිහට අපි ඉගෙනුම් කළමනාකරන පද්ධතිය නැත්නම් LMS එක ගැන කතා කරමු. විශේෂයෙන්ම Google Classroom, Moodle වැනි පද්ධති හරහා පාඩම් සටහන් හදන එක, වීඩියෝ අභ්‍යාස ලබා ගන්න එක, ශිෂ්‍යයන්ගේ ලකුණු විශේෂයෙන්ම ඔය විශාල ලකුණු පරාසයන් ඒ කියන්නේ වාර විභාග ලකුණු, වර්ෂ අවසාන ලකුණු ඒවා කළමනාකරණය කරගන්න. මේ පද්ධති හදා ගන්න ඔබට LMS එක වැදගත් වෙනවා. ඒ වගේම තමා අතත්්‍ය පන්ති කාමරේ එහෙම නැත්නම් virtual classroom කියන එක. මේක ඔබ දන්නවා සාමාන්‍යයෙන් ඔබ භෞතිකව පෙනී නොසිට ඔබට පහසු ස්ථානයක ඉඳගෙන ඕනම අවස්ථාවක මේ සඳහා සම්බන්ධ වෙන්න පුළුවන්. දැන් ඔබ කරන්නේත් එවැනි දෙයක්. ඔබට පහසු වෙලාවක මේ වීඩියෝ එක බලනවා. සාමාන්‍යයෙන් Zoom, Microsoft Teams, Google Meet වගේ මාර්ගගත ඉගෙනුම් වේදිකා ඔස්සේ ඔබ භෞතිකව පන්තියට නොගොස් පන්තියෙන් පිටත ඔබට පහසු තැනක මේ පන්තියට සජීවීව සම්බන්ධ වෙන්න පුළුවන්. එහෙමනම් අපි බලමු ඊළඟට මොනවද මේ භාවිතා කළ හැකි එඩියුටෙක් මෙවලම් කියන එක.
සාමාන්‍යයෙන් අපි දැන් කතා කරපුවාම LMS එක ඒ කියන්නේ virtual classroom එක ඊට අමතරව දැන් ඔන්න අන්තර්ක්‍රියාකාරී ඉගෙනුම් මෙවලම් මොනවද අපි කියලා බලමු. සාමාන්‍යයෙන් ඔබ දන්නවා සෑම පාසලකම ස්මාර්ට් බෝඩ් එකක් තියෙනවා. පන්ති කාමරයක් සාමාන්‍යයෙන් පරිගණක රූම් එක ඇතුලේ හරි තියෙනවා. ඒකෙදී අපිට පුළුවන් විෂුවල් ඔඩියෝ වගේ මාධ්‍ය ඇතුළත් කරලා පාඩම් හදා ගන්න පුළුවන්. ඒ වගේම තමා මේ ස්මාර්ට් බෝඩ් එකේදී ඔබට පුළුවන් සාමාන්‍යයෙන් 3D ඇනිමේෂන් වගේ දේ සිමියුලේෂන් ඒ කියන්නේ virtual reality භාවිතයෙන් සංකීර්ණ විද්‍යාත්මක ගණිත. දැන් අපි උදාහරණ ගත්තොත් එහෙම ෂෙයා මාකට් එක ගැන උගන්වනවා කියලා හිතන්නකෝ. ෂෙයා මාකට් එකේ අද පවතින මිල මීට මාස 3-4කට කලින් තිබුණු මිල. ඒක උච්චාවචනය වුණේ කොහොමද කියන එක. ඔබට ප්‍රස්තාර වගු වගේ දේවල් අරගෙන ඔබට හොඳට ළමයිට මේක විග්‍රහ කරලා දෙන්න පුළුවන්. ඒ සඳහා ඔබට අවශ්‍ය දත්ත තොරතුරු ඔබට අදාළ EduTech වලින් ගන්න. එහෙම නැත්නම් EduTech tool වලින් ගන්න පුළුවන්. අපි එහෙමනම් බලමු ඊළඟට ඒ සඳහා අවශ්‍ය Canva ඊළඟට CapCut ඊට පස්සේ Magic School වගේ දේවල් ඔබ පාවිච්චි කරන්න පුළුවන්. AI tool ඊට පස්සේ virtual reality smart board වගේ දේවල් වලින් ඔබගේ මේ අන්තර්ක්‍රියාකාරී ඉගෙනුම ඔබට සන්නද්ධ කරගන්න පුළුවන්. අපි ඊළඟට බලමු ඩිජිටල් මෙවලම් ගැන කතා කරනකොට කොහොමද සාමාන්‍යයෙන් MCQ එකක් හදාගන්න ඒක බලාගන්න ප්‍රශ්න වලට පිළිතුරු ලියන්න ඒක ප්‍රශ්න වලට පිළිතුරු හරිද වැරදිද කියලා මැනගන්න ඔබට පුළුවන්. ඒ වගේම තමා විශේෂයෙන්ම දැන් අපි ඩිජිටල් ඇගයීම් සහ විභාග අපි ඉස්සරහට එනවා ඔන්න හිතන්නකෝ අපි තරඟ විභාගයක් එනවා කියලා හිතන්නකෝ. ඔයාලට ඕන ඒකට අදාළ ප්‍රශ්න ටිකක් හදා ගන්නවා. ඒක ඔයාලම කරෙක්ට් කර ගන්නවා. ඒක හරිද උත්තර හරිද කියලා බලනවා. ඔයාලම ප්‍රශ්න හදා ගන්නවා. ඔයාලම උත්තර දෙනවා. ඔයාලම මේක ඇගීම් කර ගන්නවා. එතකොට ඩිජිටල් ඇගීම් සහ විභාග සඳහාත් ඔබට මේ EduTech කියන එක හරිම එහෙම කියන්නේ ඩිජිටල් තාක්ෂණය හරිම වැදගත්. ඒ වගේම තමා ස්වයං අධ්‍යයනය සහ AI මෙවලම් මොනවද? ඒ කියන්නේ සාමාන්‍ය මේ ඔබ ඕනම ප්‍රශ්නයක් අහන්න පුළුවන් Gemini ChatGPT වගේ දේවල් වලින් ඔබට අහලා ඔබට ඒ අදාළ අධ්‍යාපනික apps වලින් අහලා ඔබට පුළුවන් ඔබට අවශ්‍ය ස්වයං අධ්‍යයනය දෙන්න. ඒ වගේම තමයි book learning කියන එක. විශේෂයෙන්ම ඩිජිටල් ලයිබ්‍රරි වලට ගිහිලා ඔබට අවශ්‍ය පොත තෝරගෙන ලෝකේ ඕනම තැනක ඇති පොතක් ඔබට අරගෙන ඒක ශනිකවම කියවා ගැනීම හැකියාව තියෙනවා. එහෙමනම් අපි ඊළඟට බලමු මේ AI පාඩම් සැලසුම් ජනක එහෙම නැත්නම් ජෙනරේටර් කියන එක මොනවද කියන එක ඔබගෙන් අහුවොත් එහෙම සාමාන්‍යයෙන් Magic School AI ඒ කියන්නේ ගුරුවරුන්ගේ විශේෂයෙන් සකස් කළ AI මෙවලම් මොනවද කියලා පාඩම් සැලසුම් quiz ඒ වගේම විවිධ මට්ටම් වලට ගැලපෙන ක්‍රියාකාරකම් පාසලෙන් දැන් අපි කිව්වොත් එහෙම අපි පන්ති එක විවිධ මට්ටම් වල ශිෂ්‍යයෝ ඉන්නවා. ඒ වගේම ඉස්කෝලේක විවිධ පන්ති තියෙනවා. ඒ මට්ටම් වලට අදාළ ප්‍රශ්න පත්‍ර සකස් කරගන්න එක. ඒ අදාළ ගැලපුම් විදිහට විෂය නිර්දේශයට අනුව තමන්ගේ පාඩම් සටහන හදාගන්න එක වගේ දෙයක් කරගන්න. ඊළඟට තමන්ට නොදන්න දෙයක් අහගන්න. ප්‍රශ්නයක් අහලා ඒකට උත්තර ගන්න. ඒකේ තියෙන නිවැරදි ආකාරයට ප්‍රොම්ප්ට් එකේ ඒක ගහන එක විතරයි. ඊට පස්සේ ඒකට අදාළ පාඩම් සැලසුම එනවා. ප්‍රශ්නයක් ඇහුවොත් ඒකට උත්තර එනවා. ඒවා අපි සංවිධානය කරගන්න එක විතරයි තියෙන නියමිත ආකාරයට. ඊට පස්සේ සාමාන්‍යයෙන් easy class AI කියන එක. ඒ කියන්නේ විෂය මාලා ප්‍රමිතීන්ට අනුව ඕනම පාඩම් මාලාවක් සැලසුම් කරගන්න එක. ඒ කියන්නේ වැඩ පත්‍රිකා worksheet නොමිලේම ලබා ගන්න පහසුවෙන්ම පුළුවන්. අපි ඊළඟට බලමු සාමාන්‍යයෙන් ඩිජිටල් තාක්ෂණයේ ප්‍රධාන ලක්ෂණ ටික මොනවද කියන එක. සාමාන්‍යයෙන් අපි ඩිජිටල් තාක්ෂණයේ ප්‍රධාන ලක්ෂණ ගැන කතා කරනවා නම් මේකෙනුත් ඔබට ප්‍රශ්නයක් අහන්න පුළුවන්. වේගවත් බව, නිවැරදි බව, තොරතුරු ලෝකේ පුරා යැවීමට ඇති හැකියාව ගබඩා කර ගැනීම වගේ දෙයක් ඔන්න මේකෙදී ප්‍රධාන ලක්ෂණ විදිහට කතා කරන්න පුළුවන්. ඊළඟට කැපැසිටි එක මේකේ කොච්චර ප්‍රමාණයක් ධාරිතාවක් තියෙනවද කියලා. ඔබට කුඩා පෙන්නේ ඒකට විශාල ඉගෙනුම් ධාරිතාවක් සහිත දෙයක් ගබඩා කරගන්න පුළුවන්. ඒක අපිට නැවත දාලා බලන්න පුළුවන් ස්මාර්ට්ෆෝන් එකක. ඒ වගේම තමා ඔබට ස්වයංක්‍රීයකරණය, ඒ කියන්නේ ඔටෝමේෂන් කියන එක මිනිස්ත්‍රමය වෙනුවට භාවිතා කරන්න පුළුවන්. විශේෂයෙන් මිනිස්ත්‍රමය අඩුවෙන් පාවිච්චි කරලා තාක්ෂණයේ වැඩියෙන් පාවිච්චි කරලා ඔටෝමේෂන් කියන එක. ඒ කියන්නේ මේකෙදි කටයුතු කරගන්න පුළුවන්. ඒක අපෙන් යන
පිරිවැයාවම කරගන්න පුළුවන්. ඊළඟට සාමාන්‍යයෙන් ඔබට මේ පාවිච්චි කරන්න පුළුවන් එඩියුටෙක් මෙවලම් මොනවද? Canva, ඊළඟට සාමාන්‍යයෙන් CapCut, Magic School AI ඔය වගේ දේවල් වලින් ඔබට අවශ්‍ය තොරතුරු සංවිධානය කරගන්න පුළුවන්. ඊළඟට අපි බලමු LMS එකක් කියලා කියන්නේ මොකද්ද? එහෙම නැත්නම් ඉගෙනුම් කළමනාකරණ පද්ධතියක් කියලා කියන්නේ මොකද්ද කියන එක. සාමාන්‍යයෙන් අධ්‍යාපන කටයුතු වලට ඩිජිටල් ලෙස සංවිධානය කර ගැනීමට, ක්‍රියාත්මක කිරීමට සහ කළමනාකරණය කිරීමට අවශ්‍ය මෘදුකාංගයක් LMS එක කියලා කියන්නේ. එතකොට LMS එක කියන්නේ මොකක්ද? ඒකේ ප්‍රධාන කාර්යයන් මොනවද? ඔන්න මම ප්‍රශ්නයක් අහලා තියෙනවා. ඒකෙදි සාමාන්‍යයෙන් අපි ගත්තොත් එහෙම පාඨමාලා කළමනාකරණය. පාඨමාලා කළමනාකරණය කරන්න පුළුවන් LMS එකකින්. ඊළඟට ඉගෙනුම් ද්‍රව්‍ය බෙදා හැරීම. ඊළඟට ඇගීම් සහ පරීක්ෂණ. ඊළඟට ප්‍රගතිය නිරීක්ෂණය සහ වාර්තාකරණය කරන්න. sannivedana මෙවලම්. ඊළඟට සහතික සහ සහභාගීත්වය විශේෂයෙන්ම. අපි බලමු දැන් පාඨමාලා කළමනාකරණය කියලා කියන්නේ මොකක්ද කියලා. සාමාන්‍යයෙන් ඔබ දන්නවා අධ්‍යාපනික දැන් අන්තර්ගතයන් ඔය PDF ඊට පස්සේ වීඩියෝ ඉදිරිපත් කිරීම සටහන් එකම තැනක උඩුගත කරන්න සංවිධානය කරගන්න පුළුවන්. ඒ වගේම පාඨමාලා සඳහා සිසුන් ලියාපදිංචි කරගන්න ඔවුන්ගේ ප්‍රවේශයන් පාලනය කරගන්න අපිට පුළුවන්. ඒ කියන්නේ පාඨමාලා කළමනාකරණය කරගන්න පුළුවන්. විශේෂයෙන්ම විශේෂ පාඨමාලා සඳහා පුළුල් පාඨමාලා සඳහා මෙන්න මේ ලියාපදිංචි කිරීම සහ ප්‍රවේශය පාලනය කිරීම සිද්ධ වෙනවා. ඊළඟට අපි බලමු ඉගෙනුම් ද්‍රව්‍ය බෙදා හැරීම කියන එකදී ඕනෑම වෙලාවක සාමාන්‍යයෙන් ඕනෑම වෙලාව ඕනම තැනක ඉඳගෙන anywhere anytime කියන එකේදී සිසුන් ඉගෙන ගත්ත දේ තමන් ගාව ඒ කියන්නේ තමන් වෙත ළඟා කරගන්න තමන්ට පුළුවන්කම තියෙනවා. ස්වයං වේගයකින් ඒ කියන්නේ self speed එකකින් තමන්ට ඉගෙන ගන්න පුළුවන් වෙනවා. ඊළඟට අපි බලමු ඇගීම් සහ පරීක්ෂණ කියලා කියන්නේ මොකක්ද කියලා. සාමාන්‍යයෙන් ඔන්ලයින් ප්‍රශ්නාවලියක්, පැවරුමක්, අසයින්මන්ට් එකක්, ඊට පස්සේ විභාගයක් කරන එක. තමන්ටම self විදිහට ස්ටඩි කරන්න, ප්‍රශ්නට උත්තර ලියන්න, විභාග ප්‍රශ්න පත්‍රයක් හදාගන්න, ඒක ඇගීමක් කරගන්න තමන්ට පුළුවන් වෙනවා. ඊට පස්සේ තමයි මේ පැවරුම් සඳහා ලකුණු ලබා දෙන්න, ප්‍රතිපෝෂණයක් ගන්නත් අපිට පුළුවන් වෙනවා. ඒ වගේම අපි බලමු ප්‍රගතිය නිරීක්ෂණය සහ වාර්තාකරණය කියන එක. සාමාන්‍යයෙන් මෙතනදී සිසුන්ගේ පැමිණීම, ක්‍රියාකාරීත්වය, විභාගයට ලකුණු අරන් තියෙන විදිය කොහොමද? ඒවා වාර්තා කරගන්න එක. ඊට පස්සේ සිසුවගේ ප්‍රගතිය කොයි වගේද විශ්ලේෂණය කරන. ඇත්තටම අපි මේවා කරන්නේ නැත්නම් හරිම වැදගත් මේවා පන්ති කාමරයකට. ඉස්කෝලේ ළමයිගේ කොහොමද ලකුණු පරාසයන් විහිදෙන්නේ? ඒ කොතනින්ද ලකුණු අඩු වෙලා තියෙන්නේ? කොයි මට්ටමකද? ඒවා වාර්තා කරගන්න, ඒවා ඇනලිසිස් කරගන්න Tamanට පහසුකම තියෙනවා. ඒ වගේම sannivedana මෙවලම් කියන එක. අපි ගත්තොත් එimhe communication tool කියන එක. එතනදී සාමාන්‍යයෙන් අපිට ගුරුවරුන් සහ ශිෂ්‍යයෝ අතර අදහස් මාරු කරගන්න, සංවාද, ඒකට අදාළ ෆෝරම් එකක් හදාගන්න. ඊට පස්සේ chat කරන්න, සාමාන්‍ය වැදගත් නිවේදන වගේ දේවල් දෙන්න අපිට මෙතනදී ඇත්තටම වැදගත් වෙනවා. ඒ වගේම සහතික සහ සහභාගීත්ව පාඨමාලාවකට කී දෙනෙක් ආවද? ඒගොල්ලොන්ගෙන් සහතික දෙන්නේ අපි කාටද? සහතික දෙනවා නම් කොච්චර ඒගොල්ලෝ සහභාගීත්වයක් වෙලා තියෙනවද? 100ට කීයක අපි 80ක බලන්නේ මෙයාලගේ සහභාගීත්වය. ඒ අයට විතරයි සර්ටිෆිකේට් එකක් නිකුත් කරන්නේ. අන්න ඒ වගේ තොරතුරු අපිට මේ LMS එකක් කරහා සකස් කරගන්න, සංවිධානය කරගන්න පුළුවන්. එහෙනම් අපි බලමු මොනවද තියෙන ජනප්‍රිය LMS කියලා. සාමාන්‍යයෙන් අපි දන්නවා Moodle. ලෝකේ පුරාම වගේම ලංකාවෙත් සාමාන්‍ය විශ්වවිද්‍යාලවල, පාසල්වලත් මේ වෙනකොට බහුලව භාවිතා වෙනවා. ඒ වගේම නොමිලේ ලැබෙන ඕපන් සෝස් එකක් මේක ඇත්තටම LMS පද්ධතිය. ඒ වගේම Google Classroom එක. ඔබ දන්නවා විශේෂයෙන්ම ওই ප්‍රයිවට් පන්ති වගේ විශාල වශයෙන් කරන ප්‍රයිවට් පන්ති වල Google Classroom එකෙන් කරනවා. ඒ වගේම උපකාරක පන්ති, විශේෂයෙන් උපකාරක පන්ති වගේ දේවල් කරන්න පුළුවන් LMS එකක් කරා. ඒ වගේම සාමාන්‍යයෙන් Blackboard, Canva විදේශීය විශ්වවිද්‍යාලවල අධ්‍යාපනය ලබන අයට සාමාන්‍යයෙන් අපේ රටේ ඉඳගෙන වෙනත් රටක අධ්‍යාපනය ලබන්න පුළුවන්. ඒ රටේ ඉඳන් අපේ රටේ අධ්‍යාපනය ලබන්න පුළුවන්. ඒ සඳහා අන්තර්ගත යෙදුමක් විදිහට LMS එක අපිට යොදා ගන්න පුළුවන්. අපි බලමු එහෙමනම් blended learning කියන්නේ මොකක්ද කියලා ඊළඟට. සම්මිශ්‍රිත ඉගෙනුම් ප්‍රවේශය. සාමාන්‍යයෙන් සාම්ප්‍රදායික ඉගෙනුම් පන්ති කාමරයේ මුහුණට මුහුණ කරන face to face කරන
මේ face to face learning එකයි digital එහෙම නැත්නම් online learning එකයි අතර සම්මිශ්‍රතාවයක්. එහෙම නැත්නම් එකකතාවයක්. එහෙම නැත්නම් එකතු වීමක් කියලා අපිට මේක හඳුන්වන්න පුළුවන්. ආයෙ කියනවා නම් සාමාන්‍යයෙන් face to face කරන ඉගෙනුම් ඉගෙනීම් ක්‍රියාවලියයි online කරන ඉගෙනුම් ඉගෙනීම් ක්‍රියාවලියයි දෙකම අඩංගු වෙනවා මේ තුල. අපි බලමු එහෙනම් සම්මිශ්‍රිත ඉගෙනුම් ක්‍රියාත්මක වෙන ආකාර මොනවද කියලා. සාමාන්‍යයෙන් අපිට දැනගන්න පුළුවන් flip classroom එහෙම නැත්නම් ප්‍රතිලෝම පන්ති කාමරය කියන එක. මේකෙදි සිද්ධ වෙන්නේ මොකක්ද? සාමාන්‍යයෙන් ශිෂ්‍යෝ පාඩමට අදාළ වීඩියෝ, සටහන්, තොරතුරු පන්තියට අරගෙන එනවා හොයාගෙන කලින් දවසේ නිවසින්. අරගෙන ඇවිල්ලා ඩිජිටල් තාක්ෂණය ඔස්සේ තමයි මෙයා මේක හොයාගන්නේ, අධ්‍යයනය කරන්නේ. පන්ති කාමරයට ඇවිල්ලා ගුරුවරයාත් එක්ක සාකච්ඡා කරනවා, ප්‍රශ්න විසඳ ගන්නවා, අදාළ උත්තර හොයා ගන්නවා. ඒගොල්ලෝ කතා කරලා නිශ්චිත උත්තරයකට එනවා. මේක තමයි flip classroom කියලා කියන්නේ. හරිම සරලයි. ඒක තමයි මේ 21 වන සියවසේ අධ්‍යාපන ක්‍රමයේ අත්‍යවශ්‍ය සාධකයක්. අපි දැන් සාමාන්‍යයෙන් කතා කරනෝනේ 21 වන සියවසේ අධ්‍යාපනය ගැන. ඒ කතා කරනකොට මොනවද මේ කෙරෙන්න ඕන කියලා 21 වන සියවසේ ගුරුවරයා 21 වන සියවසේ ශිෂ්‍යයා කියලා අපි කතා කරනවා. හැබැයි මොනවද මේකෙදි සිද්ධ කරන්න ඕන අපි විසින් කියන එක අපි කවුරුත් හරියට හොයලා බැලුවේ නැහැ. හැබැයි flip classroom එකකදී අන්න අර කියන ගුරුවරයා ළමයිට දෙනවා යම් දෙයක් හොයාගෙන එන්න. අපි කිව්වොත් උදාහරණයක් විදිහට කලින් දවසේ දෙනවා ලෝකයේ තියෙන ගංගා හොයාගෙන එන්න. ඒවා පිහිටි රටවල් කොහොමද? ඒවා අපි බලනවා නම් කොයි විදිහටද වීඩියෝ රාමු වලින් බලන්නේ කියන එක ළමයිට අපි හොයන් එන්න කියනවා. ඒගොල්ලෝ හොයාගෙන එනවා. හොයාගෙන ඇවිල්ලා පන්ති කාමරය තුල සාකච්ඡා කරනවා. එහෙම නැත්නම් භූවිෂමතා කලාප හොයන් එන්න කියනවා. හොයන් ඇවිල්ලා ඒ වගේ විශේෂ වූ ලක්ෂණ එක එක්කෙනා හොයාගත්ත කරුණු පන්ති කාමරය තුල කතා කරනවා. ඊළඟට අපි බලමු rotation model එක. පරිවර්තනීය ආකෘතිය කියලා කියන්නේ මොකක්ද කියලා. මේකෙදි කරන්නේ සාමාන්‍ය එකම පන්ති කාමරය තුල ශිෂ්‍යෝ කණ්ඩායම මාරුවීම. අපි දැන් කණ්ඩායම් 3ක් හිටියේ කියලා හිතන්නකෝ. කණ්ඩායම් 3 මාරුවෙන් මාරුවට විවිධ ක්‍රියාකාරකම් වල යෙදෙනවා. අපි දැන් උදාහරණයක් ගත්තොත් එහෙම එක කණ්ඩායමක්. ඒ කියන කණ්ඩායම ශිෂ්‍යයයි ගුරුවරයායි ශිෂ්‍යයෝයි ඒ කණ්ඩායම එක කතා කර ඉන්නවා. ඒ කතා කරන්නේ අපි හිතුවොත් භූෂමතා කලාප ගැන කතා කරනවා. හැබැයි ටීම් එකක් වෙනම පන්ති කාමරයේදී තමන්ගේ පරිගණක පද්ධතිය ඇසුරින් හරි ටැබ්ලට් හරි මොනවා හරි තමන් ළඟ තියෙන ටූල් එකක් ඇසුරින් මේක හොයලා බලනවා. මොනවද භූෂිතතා කලාප කොහොමද ලක්ෂණ කියන එක හොයනවා ටීම් එක. කට්ටිය කතා කරනවා. එතකොට මේ කතා කරපු කට්ටිය නැවත යාලා හොයන්න යවනවා. අර හොයාගෙන ආපු අයත් එක්ක ගුරුවරයා ආයෙ කතා කරනවා. මොනවද ඔයාලා හොයාගත්තේ? මොනවද ලක්ෂණ? දැන් අපි සාකච්ඡා කරමු කියලා ඔන්න කතා කරනවා. බලන්න හරිම මේ ශිෂ්‍ය කේන්ද්‍රීය ස්ටුඩන්ට් සෙන්ටර් කියන ඉගෙනුම් ක්‍රමවේදයක් තමයි මෙතනදී පාවිච්චි වෙන්නේ. ඊළඟ රොටේෂන් එකේදී ආයේ අලුත් කණ්ඩායමක් යනවා එළියට ගිහිල්ලා. අපි සමහර ටීම් එකක් මේක නිර්මාණය භූවිෂමතා කලාප වගේ දෙයක් නම් පන්ති කාමරය තුල නිර්මාණයක් කරනවා සමහර අය. සමහර අය හොයනවා. සමහර අය සාකච්ඡා කරනවා. මේ තුල තමයි ඉගෙනීමේ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ ටීචින් ලර්නින් ප්‍රොසෙස් එක හැදෙන්නේ මේ තුල. rotation model එකේදී ඊළඟට අපි බලනවා plex model කියන එක. නම්‍යශීලී ආකෘතිය කියන්නේ මොකක්ද කියන එක. ඒ කියන්නේ පාඩම් අන්තර්ගතයේ බොහොමයක් ඔන්ලයින් ලබා දෙනවා පන්ති කාමරයේදී. විශේෂයෙන්ම පන්ති කාමරයේ ගුරුවරයාට වාඩි වෙලා ඉඳගෙන සාමාන්‍ය මේකට සංවිධිත තාක්ෂණයේ අතින් ඉතා ඉහළ පන්ති කාමරයක් තියෙනවා. එහෙම නැත්නම් ගෙදරදි කරගෙන එන්න. ඔන්ලයින් සියලුම කන්ටෙන්ට් එක ගෙදරින් දෙනවා. උදාහරණයක් විදිහට අපි ආපහු ගත්තොත් එහෙම භූවිෂමතාවම ගමුකෝ. අපි ළමයිට දෙනවා කලින් දවසේ. එහෙම නැත්නම් ග්‍රහලෝක ගැන කියමුකෝ. අපි ළමයිට කලින් දෙනවා මේක ගැන හොයාගෙන මේක රූපරාමු සොයාගෙන මේ පිළිබඳව පුළුවන් තරම් දත්ත එකතු කරගන්න කියන එක දෙනවා. අපි ඒක එහෙම නැත්නම් ඒකට අදාළ දත්ත ළමයිට දෙනවා. ඒ දීලා පන්ති කාමරේ ළමයිට අමතරේ හොයාගෙන ආපු දේවල් පන්ති කාමරේදී සාකච්ඡාවට භාජනය කරනවා. ළමයා තමයි ඒව හොයාගන්නේ සහ ළමයාට ලබා දෙන්නේ. විශේෂයෙන්ම දැන් අපේ ක්ලාස් එකට ඔන්න ගුරුවරුන්ට මම මේකට අදාළ ප්‍රශ්න පත්‍ර දුන්නා. ඒගොල්ලෝ ඒවට උත්තර ලියලා ඒගොල්ලෝ මගෙත් එක්ක ගෲප් එකේ සාකච්ඡා කරනවා. මොනවද මේ කොහොමද මේකට උත්තරේ ලියන්නේ කොහොමද මේකට උත්තරේ ලියන්නේ කියලා සාකච්ඡා කරනවා. ඒක ඔබට ප්ලැට්ෆෝම් එකක් හදා ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් ඔබේ පන්ති කාමරේ සමහර ගොඩ වෙලාවට මම දැකලා තියෙනවා WhatsApp groups හදාගෙන ඔබ ගුරුවරු සහ ශිෂ්‍යයෝ කතා කරගන්නවා. මෙන්න මේ ලෙසන් එක කරගෙන එන්න මේකට
හෙට කරගෙන ඉන්න මේ පාඩම කියලා එහෙම දානවා. ඉතින් ඒකත් සාමාන්‍ය මට්ටමක අපිට නම්‍යශීලී ආකෘතියක් විදිහට පාවිච්චි කරන්නත් පුළුවන්. අපි එහෙනම් දැන් බලමු සම්මිශ්‍රිත ඉගෙනුමේ ඇති වාසි මොනවද කියලා. සාමාන්‍යයෙන් ඇත්තටම ඊටාම 21 වන සියවසට අත්‍යවශ්‍යම දෙයක් මේක. ගුරුවරයා සහ ශිෂ්‍යයා කියන දෙන්නටම. ඒ කියන්නේ මේක සාමාන්‍යයෙන් ශිෂ්‍යයාට තමන්ගේ තේරුම් ගැනීමේ හැකියාවේ වේගයට ඉගෙන ගන්න පුළුවන්. තමන්ට ඕන වෙලාවක ඉගෙන ගන්න පුළුවන්. තමන්ට පහසු වෙලාවක ඉගෙන ගන්න පුළුවන්. තව වැඩක් කරන ගමන් ඉගෙන ගන්න පුළුවන්. ඒක ස්වයංව තව ශීඝ්‍රතාවයෙන් ඉගෙන ගන්න පුළුවන්. පන්ති කාමරේ ස්පීඩ් වලින් යන ළමයි එක්ක ඉගෙන ගන්න බැරි නම් ඒ ළමයාට පස්සේ හිමීට එයාගේ වේගයෙන් ඉගෙන ගන්න පුළුවන්. ඊළඟට අපි බලමු ඒගොල්ලෝ මේ සක්‍රීය සහභාගීත්වය. ඒ කියන්නේ ඇක්ටිව් එන්ගේජ්මන්ට් කියන එක. පන්ති කාමර සාමාන්‍ය දේශනවලට සීමා නොවි ප්‍රායෝගිකව සාකච්ඡා කරන්න, ඒ ප්‍රායෝගිකව ඉඳගෙන ඒ වැඩ කරන්න මෙතනදී අපිට පුළුවන්. විශේෂයෙන්ම දැන් අපි හිතුවොත් එහෙම රොටේෂන් මොඩල් එකේදී වගේ ෆ්ලිප් ක්ලාස් රූම් එකේදීත් පුළුවන්. ඒ වගේම රොටේෂන් මොඩල් එකේදීත් ප්‍රායෝගිකව අපි මේකදී භාවිතා කරනවා. ඊට පස්සේ නම්‍යශීලී භාවය. මම කිව්වා ඔයගොල්ලන්ට නම්‍යශීලී ආකෘතිය. ඒ කියන්නේ ඕනම තැනක ඉඳලා පාඩම් ද්‍රව්‍ය වෙත ඉක්මනින් ප්‍රවේශ වෙන්න, ඒවා ලබා ගන්න, ඒකෙන් ප්‍රශ්නයක් අහන්න හැකියාව තියෙනවා. ඒ වගේම තමයි ගුරුවරයා සහ ශිෂ්‍යයා කියන දෙගොල්ලන්ටම මේවා මේ තුල ජීවත් වීම තුළ ඒගොල්ලොන්ගේ ඩිජිටල් තාක්ෂණික දැනුම සාක්ෂරතාව ඉහළ යනවා. ඒ ඉහළ යාම තුළ නව දෙයක් ලෝකයට එන්න පුළුවන් ඉස්සරහට. ඒක හරිම වැදගත්. ඊළඟට අපි බලමු සම්මිශ්‍රිත ඉගෙනුම් ප්‍රවේශයක ඇති ප්‍රධාන වාසියක් වන්නේ කියලා ප්‍රශ්නයක් ඇහුවොත් එහෙම ඔබගේ. ඔන්න අපි ප්‍රශ්නෝත්තර සාකච්ඡා කරනවා කියලා කිව්වනේ. එහෙමනම් එතනදී ඔබට අවශ්‍ය උත්තරේ දැන් ඔන්න තෝරගන්න පුළුවන්. සිසුන්ගේ තමන්ගේ තේරුම් ගැනීමේ වේගය අනුව ඒ කියන්නේ තමන්ට තේරුම් ගන්න පුළුවන් ආකාරයට ඉගෙන ගැනීමට හැකියවීම. සිසුන්ගේ තේරුම් ගැනීමේ වේගයට අනුව ඉගෙන ගැනීමට හැකියවීම කියන එක තමයි මේකේ වාසිය. අපි ඊළඟට බලමු සංවිධානාත්මක සහ සහයෝගිතා මෙවලම් මොනවද කියන එක. ඒ කියන්නේ organization and collaboration tools මොනවද කියන එක. ඔබ දන්නවා මේවා. ඔබ දන්නම දේවල් තමයි මේක නමින් කිව්වේ නැතුණාට අනිවාර්යෙන් මේ තුල ඔබ ඉන්නවා. මේ තුල ඔබ තොරතුරු ගන්නවා. Google Docs. ඒ කියන්නේ Microsoft Word. සාමාන්‍යයෙන් සරල සටහන් තබා ගන්න, සරලව සටහනක් ලියා ගන්න, ටයිප් කරගන්න වගේ දේවල් වලට මේක අපි පාවිච්චි කරනවා. ඊට පස්සේ plan book. ඊට පස්සේ ඒ කියන්නේ common curriculum කියන්නේ වසරේ සම්පූර්ණම කාලසටහනට අනුව පාඩම් සැලසුම් ටික. ඒ වගේම එයාලගේ සම්පූර්ණ විෂය මාලාව කළමනාකරණය කරගන්න ඩිජිටල් ප්ලෑනර් කියන එකේ අපිට පුළුවන්. ඊට පස්සේ සාමාන්‍යයෙන් ගුරුවරුන්ට තමන්ගේම පාඩම් දත්ත සමුදායක් ඒ කියන්නේ ඩේටාබේස් එකක් හදාගන්න හැටි. තමන්ට නොමිලේ ඒක කරගන්න පුළුවන්. ඩේටාබේස් එකක් හදාගෙන තියාගත්තාම ඒ තමන් මේ වාරේ කොහොමද උගන්වන්නේ, මොනවද ඉගෙන ගන්න දාලා තියෙන ඉගෙනුම් ක්‍රමවේද, ඒකට මම යොදාගත්ත ඉගෙනුම් දෘශ්‍ය ආධාරක මොනවද, ඒ වගේ අපිට හොඳ ඩේටාබේස් එකක් හදාගන්න පුළුවන් ඒකේ. එහෙනම් අපි බලමු දැන් මේ දෘශ්‍ය සහ ඉදිරිපත් කිරීමේ මෙවලම් මොනවද කියලා. ඒ කියන්නේ visual and presentation tools මොනවද කියලා. ඒවා අපි කතා කරනකොට ඔබ දන්නවා මේක සාමාන්‍යයෙන් ඔබ මේ දැනටමත් පාවිච්චි කරනවා. සාමාන්‍යයෙන් slide, handout වගේ දේවල් ආකර්ශනීය විදිහට හදාගන්න. විශේෂයෙන් ඔය අපි දන්නවා ප්‍රසිද්ධ පන්තිවල එහෙම ලස්සනට ඒක කරනවා, හෑන්ඩ් අවුට් එක ලස්සනට හදා ගන්නවා. ඒ වගේම ඒවා බෙදලා දෙනවා. ඒ වගේම ඒ ස්ලයිඩ් වලට ගුරු පවතුන්ට ඒ අදාළ පාඩම් සැලසුම් ස්ලයිඩ් ලස්සනට හදා ගන්න පුළුවන්. ඒවා පන්ති කාමරේදී ක්‍රියාත්මක කරන්න පුළුවන්. ඊළඟට Canva for Education. ඒ කියන්නේ මේකේ දහස් ගාණක් lesson plan පාඩම් සැලසුම් කළ පාඩම් තියෙනවා මේකේ. ඔබට ගන්න පුළුවන්. ඊට පස්සේ Magic Write AI. ඒ කියන්නේ පාඩම් සටහනක් ලියා ගන්න, පාඩම් සැලසුමක් ලියා ගන්න එක, ඒ තුලින් ස්ලයිඩ් එකක් නිර්මාණය කරගන්න එක ඔබට මඟ පෙන්නනවා. ඊට පස්සේ ඔබට පුළුවන් මේ slides go වගේ දෙයකින් AI භාවිතයෙන් තප්පර කිහිපයකින්
ප්‍රසන්ටේෂන් එකක් හදාගන්න ඔබට අවස්ථාව කරගන්න පුළුවන්. ඒ නිසා ඒකට අදාළ EduTech වල ඔබ මම දන්නවා ඔබ මේවා පාවිච්චි කරන බව. ඒ වගේම අපි බලමු දැන් සාමාන්‍යයෙන් මේ ඇකඩමික් රිසර්ච් සයිට් මොනවද කියලා. විශේෂයෙන් මේක ඔබ රිසර්ච් එකක් කරනවා නම් පර්යේෂණයක් කරනවා නම් ඔබ ලිටරචර් රිවිව් කලින් කළ පර්යේෂණයක් ගැන හොයලා බලන්න. එහෙම නැත්නම් සාහිත්‍ය විමර්ශනයක් කරන්න ඔබ අනිවාර්යයෙන්ම Google Scholar එකට යන්න ඕන. එහෙම නැත්නම් රිසර්ච් ගේට් එකට යන්න ඕන. ඒ කියන්නේ ලිටරචර් රිවිව් එකක් කරනවා නම් කලින් කරපු ඔබගේ ටොපික් එකට අදාළ කරලා මීට කලින් කරලා තියෙන පර්යේෂණ මොනවද කියලා ඔබ හොයලා බලන්න නම් අනිවාර්යයෙන්ම Google Scholar එක හරි රිසර්ච් ගේට් වගේ එකකට ඔබට යන්න සිද්ධ වෙනවා. එතකොට ඒකෙන් ඔබට තොරතුරු හොයාගෙන මගේ ටොපික් එකට අදාළව මේ එච්චර ගාණක් පර්යේෂණ කරලා තියෙනවා මේ අය තමයි කරලා තියෙන්නේ මේ ටොපික් අතරේ තමයි මීට වඩා එකක් වෙනස් එකක් තමයි මම කරන්නේ කියන එක අපි මේ සංවිධානය කරගන්න මෙන්න මේ කියන Google Scholar සහ Research Gate කියන එක වැදගත් වෙනවා. අපි ඊළඟට බලමු සිංහල පොත්පත් අපිට ගන්න පුළුවන් නම් කොහෙන්ද ගන්නෙ? ඒක සාමාන්‍යයෙන් ලංකාවේ නම් ජාතික අධ්‍යාපන ආයතනයේ වෙබ්සයිට්ස් වල තියෙනවා. ඒ වගේම රාජ්‍ය විශ්වවිද්‍යාලවල ඒ වගේම පුස්තකාල ඩිජිටල් එකතුවේ තමන්ට තියෙනවා සිංහල පොත්පත් අපිට අරගෙන හොයලා බලලා කියව ගන්න පුළුවන්. ඒ වගේම අපි බලමු දැන් ජාත්‍යන්තරව නොමිලේ ලබා ගන්න පුළුවන් e-book ලබා ගන්න පුළුවන් සම්පත්. එහෙම නැත්නම් පහසු ක්‍රම මොනවද කියන එක. එතකොට සාමාන්‍යයෙන් මේ ප්ලැට්ෆෝම් එක හරිම වැදගත්. විශේෂයෙන්ම අපිට උදාහරණයක් විදිහට ලෝකයේ තියෙන පැරණිම විශාලතම ඩිජිටල් පුස්තකාලයට ඒ කියන්නේ ප්‍රොජෙක්ට් ගටෙන්බර්ග් කියන එකට අපිට යන්න පුළුවන් ඒකේ පැරණිම පොතක් හොයා ගන්නවා නම්. ඒ වගේම තමයි ලෙන්ඩින් ක්‍රමයේ ඔස්සේ පොතක් කියවනවා නම් අපිට යන්න ඕන ඕපන් ලයිබ්‍රරි එකට e-book. හරිද ඩිජිටල් ලෙන්ඩින් කියන එකට. එතකොට සාමාන්‍යයෙන් DOAB එකට ඒ කියන්නේ අධ්‍යාපනය සඳහා පර්යේෂණ මට්ටමේ ග්‍රන්ථ ලබා ගන්නවා නම් අපිට යන්න වෙන්නේ DOAB එකට. එතකොට සාමාන්‍යයෙන් PDF එකක් ඩවුන්ලෝඩ් කරගන්න සර්ච් කරගන්න PDF drive ඔස්සේ ඔබට ඒක කරගන්න පුළුවන්. අපි ඊළඟට බලමු තොරතුරු තාක්ෂරතාවයට අදාළ ආචාර ධර්ම පද්ධතිය මොකක්ද කියන එක. ඔන්න අපේ 6 වෙනි ටොපික් එකට අපි ආවා. Ethics in Information Literacy කියන එක. මේක සාමාන්‍යයෙන් අනුගමනය කරන්න ඕන මූලධර්ම ටික තමා මොනවද කියලා ඔබගෙන් ප්‍රශ්නයක් ඇහුවොත් අනිවාර්යයෙන්ම මේ අපි දැන් පාවිච්චි කරන්නේ අනුන්ගේ බුද්ධිමය දේපලක්. එතකොට මේ බුද්ධිමය දේපල අපට අයිති නැති එකක්. එහෙමනම් මේ අයිති කෙනාව සුරකින්න ඕන. අපි බුද්ධිමය දේපල අයිතිය සුරකින්න ඕන. වෙනත් අයගේ අදහස් ලිපි පර්යේෂණ තමන්ගේව විදිහට ඉදිරිපත් කරන්න හොඳ නෑ. එහෙම ඉදිරිපත් කරනවා නම් යා ප්ලේගරිසම් වලට අහු වෙනවා. ඒ කියන්නේ කෘති චෞරත්වයට අහු වෙනවා ඔබ. ඒ කියන්නේ ඔබ කෘති චෞරත්වයෙන් තොර වෙන්න නම් අන් අයගේ තොරතුරු භාවිතා කිරීමේදී අනිවාර්යයෙන්ම නිවැරදි මූලාශ්‍රයයි නාමකරණය රෙෆරන්සස් දාන්න ඕන. එතකොට ඒ තොරතුරු විශ්වාසය තහවුරු කරගත්තොත් විතරයි ඔබට අනිත් අයට ඒක බෙදලා දෙන්න පුළුවන්. එහෙම නැත්නම් අසත්‍ය තොරතුරු බෙදා හරින්න බෑ. ෆේක් නිවුස් ඒ කියන්නේ ඔබ අතර හෝ වෙනත් අය අතර බෙදා ගන්න බෑ. ඊළඟට එයාලගේ පෞද්ගලිකත්වයේ සුරකින්න ඕන. ඒ කියන්නේ ප්‍රයිවසි කියන එක. අන් අයගේ පෞද්ගලිකත්වයේ තොරතුරු ඔවුන්ගේ අවසරයකින් කොපි කරගන්න, තොරතුරු බෙදා හරින්න, ප්‍රසිද්ධ කරන්න ඔබට අයිතියක් නෑ. මේකෙන් අනිවාර්යයෙන්ම ඔබගෙන් ප්‍රශ්නයක් අහනවාමයි. ඒ කියන්නේ තොරතුරු සාක්ෂරතාවට අදාළ ආචාර ධර්ම පද්ධතියට අයත් එහෙම නැත්නම් තොරතුරු සාක්ෂරතාවයට අදාළ ආචාර ධර්ම මොනවාද? එහෙම නැත්නම් දෙකක් ලියන්න. ආචාර ධර්මයක් වන්නේ බහුවර්ණයක් ඇහුවොත්. අන්න ඒ විදිහට එහෙනම් මම ඔබට මේකදී ආචාර ධර්ම පද්ධතිය පිළිබඳව කතා කළා. ඊළඟට බලමු මේකෙදී අපි ප්‍රශ්නයක් අහනවා මෙන්න මේ විදිහට. තොරතුරු සාක්ෂරතාවයට අනුව කෘති චෞරත්වයකින් තොරවීම යනු කුමක්ද කියන එක. ප්ලේගරිසම් කියන එක. එතනදී ඔබට අනිවාර්යයෙන්ම මොකද්ද? පළවෙනි එක ඒ කියන එක අන් අයගේ තොරතුරු භාවිතා කිරීමේදී නිවැරදිව මූලාශ්‍ර නාමකරණය සිදු කිරීම කියන එක තමයි උත්තරේ එන්න ඕන. අපි දැන් බලමු එහෙනම්
තොරතුරු සාක්ෂරතා ආකෘති ඉන්ෆර්මේෂන් ලිටරසි මොඩල් මොනවද කියන එක. ඇයි අපි මේ මොඩල් එකක් පාවිච්චි කරන්නේ? සාමාන්‍යයෙන් තොරතුරක් අවශ්‍ය වූ මොහොතේ ඉඳලම ඒ සොයා ගන්න, අගය කරන්න, භාවිත කරන්න කියන process එක පියවරින් පියවර සිදු කරන ආකෘතිය තමයි මේ තොරතුරු සාක්ෂරතා ආකෘති කියලා. අය කියනවා නම් ඒ සොයා ගන්න, අගය කරන්න සහ භාවිත කරන්න සහ භාවිත කිරීම දක්වා වූ ක්‍රියාවලිය පියවරින් පියවර සිදු කරන ආකාරය තමයි ආකෘතිය කියන්නේ තොරතුරු සාක්ෂරතා ආකෘතිය. ඒකදී අපි පළවෙනි එක ගත්තොත් එහෙම ජේම්ස් හෙරින්ගේ ප්‍රධාන ආකෘතිය මේක අපි පාවිච්චියට ගන්න විශේෂයෙන් පාසල් අධ්‍යාපනය සඳහා මේ මොඩල් එක තියෙන්නේ. ඒකදී අපි මට්ටම් කීපයකින් ඒ කියන්නේ purpose අරමුණු සහ ප්‍රශ්න හඳුනා ගන්නවා. ස්ථානයේ location එක හඳුනා ගන්නවා. තොරතුරු තියෙන තැන සොයා ගන්නවා. use භාවිතය කරනවා. තොරතුරු කියවනවා. තෝරගන්නවා, සටහන් කරගන්නවා. ඊට පස්සේ self evaluation ඒ කියන්නේ ස්වයං ඇගීමකට පාත්‍ර කරනවා. තමන් කළ කාර්යයේ සාර්ථකත්වය තක්සේරු කිරීම කියන එක. මේ තුල විශේෂයෙන්ම ඔබට ප්‍රශ්නයක් ඇහුවොත් එහෙම කෙටි ප්‍රශ්නයක් ඇහුවොත් එහෙම නැත්නම් බහුවර්ණයක් ඇහුවොත් එහෙම අධ්‍යාපනය සඳහා සුදුසු මොඩල් මොකක්ද කියන එක ඔබට අනිවාර්යයෙන්ම මේ ජේම්ස් හෙරින්ගේ මේ මොඩල් එක තමයි ඔබට පාවිච්චි කරන්න සිද්ධ වෙන්නේ. ඊළඟට ඔබගෙන් අහනවා ප්‍රශ්නයක් සාමාන්‍ය බිග් 6 මොඩල් එක කියන්නේ මොකක්ද කියලා. ඒ කියන්නේ මයිකල් ලිසන්බර්ග් සහ බොබ්ගේ පාසල් සහ විශ්වවිද්‍යාල සිසුන් අතර වඩා ජනප්‍රියයි මේක. එතකොට ඔබගෙන් ප්‍රශ්නයක් අහනවා විශ්වවිද්‍යාල සිසුන් අතර වඩා ජනප්‍රිය ආකෘතිය මොකක්ද කියලා. ඒ කියන්නේ තොරතුරු සාක්ෂරතා ආකෘතිය මොකක්ද කියලා. ඔබ එහෙනම් තෝරන්න වෙන්නේ බිග් 6 මොඩල් කියන එක. එතකොට ඒකෙදී කතා කරන්නේ ඒ ආකෘතියෙත් අපි ගත්තොත් එහෙම මෙතන ගැලීම් සටහනක් විදිහට ගත්තොත් එහෙම කාර්ය හඳුනා ගන්නවා, තොරතුරු සොයනවා, තොරතුරු සෙවීම උපාය මාර්ග, තොරතුරු සොයා ගැනීමේ තොරතුරු භාවිතය, සංශ්ලේෂණය සහ ඇගීම කියන එක. එහෙනම් ඔබට දැන් මෙතනින් ප්‍රශ්න වුණ තොරතුරු සාක්ෂරතා ආකෘති විදිහට ගත්තොත් එහෙම අපිට ජේම්ස් හෙරින්ගේ ආකෘතිය ඊළඟට බිග් 6 මොඩල් ආකෘතිය අපිට ගන්න පුළුවන්. ඒක අධ්‍යාපනයේ පාසල් අධ්‍යාපනයේ සඳහා මොකද්ද සුදුසු මොඩල් එක. ඊළඟට විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් සඳහා අවශ්‍ය මොඩල් එක මොකක්ද කියන එක. ඊළඟට අපි බලමු උසස් අධ්‍යාපනයේ පර්යේෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛව භාවිතා කරන මොඩල් එක. මේක 5 pillars එකක්. 7 pillars එකක්. මේ කුළුණු 7ක් තියෙනවා. ඒකෙදි identify, ඒ කියන්නේ තොරතුරු අවශ්‍යතාවය හඳුනා ගන්නවා. scope, ඒක තවදුරටත් වටහා ගන්නවා. ඊට පස්සේ plan, ඒක සැලසුම් කරනවා. ඊට පස්සේ gather, අවශ්‍ය තොරතුරු දත් එකතු කරගන්නවා, ඉවලුවේට් කරනවා. ඒ කියන්නේ නිවැරදිව විශ්වාසනීයත්වයේ නිවැරදිව අගයනවා. ඊට පස්සේ මැනේජ් කරගන්නවා, සංවිධානය කරගන්නවා, සුරකිනවා. ඊට පස්සේ ප්‍රසන්ට්, තොරතුරු නිසි අය වෙත ඉදිරිපත් කරනවා. එහෙම නැත්නම් උපුටා දැක්වීම කරනවා. එතකොට මේක මේ මොඩල් එක මේ 7 pillars ආකෘතිය පාවිච්චි කරන විශේෂයෙන්ම පර්යේෂණ ක්ෂේත්‍රය තුල. දැන් ඔබගෙන් ප්‍රශ්නයක් ඇහුවොත් එහෙම උසස් අධ්‍යාපනය සහ පර්යේෂණ ක්ෂේත්‍රය තුළට අවශ්‍ය ආකෘතිය මොකක්ද කියලා එක ඇහුවොත් එහෙම ඔබ අනිවාර්යයෙන්ම මේක තමයි තෝරන්න වෙන්නේ. එතකොට අපි ගත්තොත් එහෙම ඔන්න සාමාන්‍යයෙන් ගුරුවරුන්ගේ ICT තාක්ෂණික නිපුණතාවය සඳහා වන ජාත්‍යන්තර ප්‍රමිතිය මොකක්ද කියන එක කිව්වොත් එහෙම UNESCO ICT Competency Framework for Teachers කියන එක තමයි ඔබට අයිති. මේක ශ්‍රී ලංකාවේ ICT අධ්‍යාපනික ක්‍රමවේදවලදී මෙය නිතරම භාවිතා කරන එකක්. එහෙනම් ඔබට මෙවැනි ප්‍රශ්නයකුත් අහන්න පුළුවන්. මම මේ අමතර කරුණක් විදිහට මේක දුන්නේ.